සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Pay Here Payment Gateway හරහා product purchasing process එකක් program කරන්නේ කොහොමද කියලා. ඔයාලට මගේ output එකේ පේන්නේ මගේ shopping cart එක. ඒ වගේම මම මේ shopping cart එකට එතනින් items දෙකක් add කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන අපේ total එකක් තියෙනවා. දැන් අපි මේ proceed to checkout කියන button එක click කරොත් අපිට මේ විදිහට Pay Here Payment Gateway එක open වෙනවා. ඊට පස්සේ අපි මෙතනින් bank card වලින් Visa කියන එක click කරාම අපිට මේ විදිහට display වෙනවා. අපි දැන් මේ ටික fill කරලා බලමු. මුලින්ම මම card name එක දෙනවා. ඊට පස්සේ මම credit card number එක දෙනවා. ඊට පස්සේ මම CVV එක add කරලා expiry date එක add කරනවා. ඊට පස්සේ මම මේ pay කියන button එක click කරනවා. දැන් අපිට payment approved කියලා display වෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිව invoice page එකට ගිහින් අපේ මේ payment එකට අදාළ invoice එක මේ විදිහට display වෙනවා. product purchasing process එකට අදාළ output එක display වෙන්නේ මෙහෙම. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් මම මගේ ER diagram එකට මේකට අදාළව add කරගත්ත table එක මුලින්ම මම order කියලා layer එකක් දාගෙන ඒක ඇතුලේ order කියලා table එකක් create කරලා තියෙනවා. ඊට පස්සේ මම මේකට order ID එකක් දීලා තියෙනවා. ඒක මම වාච දීලා තියෙනවා. ඒ වගේම primary key කරලා not null කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ table එක user table එකත් එක්ක one to many relationship එකක් දාලා තියෙනවා. ඒ වගේම මම මේකට foreign key කරන් තියෙනවා user ID එක. ඊට පස්සේ මම මේක product table එකත් එක්ක one to many relationship එකක් දාලා product ID එකත් foreign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම total amount එක දාලා ඒක decimal digit දීලා තියෙනවා. ඒකත් මම not null කරලා තියෙනවා. ඊට පස්සේ මම payment status එක enum එකක් විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මම created at කියන එක time stamp එකක් දීලා තියෙනවා. ඒ වගේම updated at කියන එකත් time stamp එකක් දීලා තියෙනවා. ඒ වගේම අපි HDSQL එකට ගිහින් බැලුවොත් මේ table එකට අපි දැන් මේ කරන payment වල details සියරම මේ විදිහට add වෙලා තියෙනවා. මම දැන් ඔයාලට කරලා පෙන්නුවා payment එකේ details ටික තමයි මේ විදිහට අවසානට add වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මම මේ process එකට අදාළ මගේ coding part එක කරලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම biodashboard.php කියන file එකේ JavaScript පැත්තේ comment කරලා තියෙනවා Pay Here integration කියලා. ඒක යටතේ මේ part එකෙන් මම මුලින්ම කරලා තියෙන payment gateway එකෙන් payment එක සාර්ථකව complete වුණාම on completed කියන function එක automatically run වෙලා ඒකට order ID එක pass වෙන එක. ඊට පස්සේ එතනින් form data object එකක් create කරලා order ID කියන එක backend එකට post request එකකින් යවනවා. ඒ කියන්නේ process folder එකේ තියෙන save invoice.php කියන file එකට. ඊට පස්සේ backend එකෙන් JSON response එකක් එනවා. success through the false ද කියන එක message එකක් එක. ඊට පස්සේ success through නම් invoice එක successfully save වෙලා තියෙන හින්දා invoice.php කියන page එකට redirect කරනවා. එහෙම නැත්නම් payment successful but failed to process internal order කියලා alert එකක් පෙන්නනවා. error එකක් catch වුණොත් error serving invoice කියලා alert එකක් display කරනවා. දැන් අපි බලමු මම save invoice.php කියන file එකේ coding part එක කරලා තියෙන කොහොමද කියලා. මෙතනදී මුලින්ම මම බලලා තියෙනවා session එක start වෙලා නැද්ද කියලා. start වෙලා නැත්නම් session එක start කරන්න කියනවා. ඊට පස්සේ මම require once එකක් දාලා අපේ connection.php file එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ මම header එක දාලා තියෙනවා content type එක application json කියලා. ඊට පස්සේ මම මේ part එකෙන් කරලා තියෙන්නේ මුලින්ම $_session logged in කියන එක set වෙලා නැත්නම් හෝ false නම් user login වෙලා නැහැ කියලා අඳුරගෙන ඊට පස්සේ active account type එක buyer කෙනෙක් නෙවෙයි නම් ඒ userට ඒ action එකට permission නැහැ කියලා decision එකක් අරගෙන මේ conditions වලින් එකක්වත් true නේ නැත්නම් unauthorized කියලා JSON response එකක් යවනවා. ඊට පස්සේ script එක run වෙන එක stop කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ
$_post order ID එක set වෙලා නැත්නම් condition එක throw වෙනවා. එහෙම වුණොත් missing order ID කියලා error message එකක් JSON format එකකින් යවනවා. success false කියලා return කරලා ඒක failure එකක් කියලා පෙන්වන්න exit දාලා script එක stop කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ $_session user ID එක තිබ්බොත් ඒක val දාලා integer එකක් කරලා තියෙනවා. එහෙම නැත්නම් default value එක විදිහට 0 දාලා තියෙනවා. ඊට පස්සේ $_post order ID එක front end එකෙන් යවපු pay here order ID එකට assign කරගන්නවා. මෙතන $user ID කියන්නේ logged in වුණ user ගේ ID එක. ඒ වගේම $pay here order ID කියන්නේ payment order එකේ ID එක. ඊට පස්සේ මම මේ part එකෙන් කරලා තියෙන්නේ cart table එකෙන් user ගේ product එක select කරලා තියෙනවා. ඊට පස්සේ product table එකට join කරලා price සහ seller ID අරන් තියෙනවා. ඊට පස්සේ user profile address කියන tables join කරලා user ගේ location එකත් අරගෙන තියෙනවා. ඊට පස්සේ where c.userid කියලා parameter binding use කරලා $userid safely pass කරලා තියෙනවා. ඊට පස්සේ අවසානෙට $cart item q කියන variable එකේ user ගේ cart එකේ items ඒ වගේ price seller information සහ location details තියෙන result set එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදි කරලා තියෙන $cart item q false නම් හෝ num rows 0 වලට සමාන නම් condition එක true වෙනවා. එහෙම වුණොත් cart is empty කියලා error message එකක් JSON format එකෙන් return කරනවා. success false දාලා request එක fail වුණා කියලා front end eකට දැනුම් දෙනවා. ඊට පස්සේ exit දාලා ඊටු processing එක නවත්තලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ user profile table එක address table එකට join කරලා user ගේ address details access කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් city ID එක select කරලා තියෙනවා. ඊට පස්සේ where up.userid කියලා $userid safely parameter binding කරලා pass කරලා තියෙනවා. අවසානට $buyerCityQ variable එකේ buyer ගේ city ID එක තියෙන result එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදි මම කරලා තියෙන්නේ $buyerCityQ valid ද සහ num rows බිඳුවට වඩා වැඩිද කියලා check කරනවා. ඒ කියන්නේ result එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් fetches of use කරලා city ID value එක අරගන්නවා. result එකක් නැත්නම් default value එක විදිහට 0 assign කරලා තියෙනවා. අවසානෙට $buyerCityId කියන variable එකේ buyer ගේ city ID එක හරි default value එක හරි store කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී මුලින්ම cart එකේ products වල total price ගණන් කරන්න use කරන variable එක create කරලා තියෙනවා. ඊට පස්සේ delivery charge එකතුව ගන්න variable එක create කරලා තියෙනවා. ඊට පස්සේ cart එකේ ඉන්න sellersලා track කරගන්න create කරලා තියෙන array එක. ඊට පස්සේ cart item details temporarily store කරගන්න array එක create කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ මුලින්ම cart එකේ තියෙන items එකින් එක loop එකෙන් අරගන්නවා. ඊට පස්සේ ඒ item එක $items කියන array එකට save කරනවා. ඊට පස්සේ item එකේ price එක $subtotal කියන variable එකට add කරනවා. ඊට පස්සේ sellerට delivery fee එක add කරනවා. ඒ sellerට delivery fee එක add කරනකොට මුලින්ම seller city එකයි buyer city එකයි එකම නම් fee එක රුපියල් 200යි. එහෙම නැත්නම් fee එක රුපියල් 500යි. ඊට පස්සේ එක seller කෙනෙක්ට fee එක එකටම add කරනවා. ඒක seller multiple items තියනවා නම් fee එක double count වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ part එකෙන් කරලා තියෙන්නේ products price total එක සහ delivery charges එකතු කරලා user ට pay කරන්න තියෙන total amount එක ගණන් කරලා ඊට පස්සේ current date එක සහ time එක format එකෙන් assign කරලා තියෙනවා. ඒ invoice එක හදලා save කරන වෙලාවේ time stamp එකක් විදිහට. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ cart එකේ first item එක හා total amount එක use කරලා
ඕඩර් රෙකෝඩ් එක ඩේටාබේස් එකට සේව් කරන එක. ඊට පස්සේ payment status complete කියලා මාක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පාර්ට් එකෙන් මම කරලා තියෙන්නේ ඕඩර් එකේ details use කරලා invoice එක database එකට save කරලා database එකෙන් generate කරන invoice ID එක $invoice insert ID එකට sign කරලා තියෙන එක. ඊට පස්සේ මේ පාර්ට් එකෙන් මම කරලා තියෙන්නේ $invoice insert ID false නම් condition එක true වෙනවා. එහෙම වුණොත් invoice insert error කියලා JSON format එකේ error එකක් return කරනවා success false දාලා. ඊට පස්සේ exit දාලා ඉතුරු code එක run වෙන්නේ නැති වෙන්න stop කරනවා. ඊට පස්සේ මෙතනදී මම කරලා තියෙන්නේ මුලින්ම database connection object එක return කරලා ඊට පස්සේ කලින් insert කරපු record එකේ auto increment ID එක assign කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ invoice එකට අයිති ඔක්කොම products individually database එකට save කරනවා. එකක් fail වුණොත් error message එකක් show කරලා process එක stop කරන logic එක හදලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ මුලින්ම cart table එකකින් buyer සියලුම items delete කරනවා. ඒක අපි කරන්නේ order complete වුණාට පස්සේ cart එක clean කරන්න. ඊට පස්සේ payment එක සහ invoice process එක සාර්ථකද කියලා JSON response එකක් return කරනවා. front end එකට success flag සහ invoice ID එක දීලා user invoice page එකට redirect වෙන්න use කරනවා. මේ විදිහට තමයි මම saveinvoice.php කියන ෆයිල් එකේ coding part එක කරලා තියෙන්නේ. අපි ආයෙත් අපේ buyer dashboard.php කියන ෆයිල් එකේ අනිත් coding part එකට ගිහින් බලමු. මෙතනදී මුලින්ම මම මේ part එකෙන් කරලා තියෙන්නේ user payment window එක close කරලා payment complete කරන්නේ නැති එක function එක run කරලා alert box එකක් show කරනවා payment dismissed කියලා. ඒකේ userට clear signal එකක් දෙනවා payment එක cancel වුණා කියන්න. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන payment gateway එකෙන් error එකක් occur වුණාම run වෙන function එක create කරලා error parameter එකෙන් error message එකක් receive කරනවා. ඊට පස්සේ userට error message එක alert box එකෙන් display කරනවා. ඊට පස්සේ මම මෙතන summary column කියන part එක යටතේ proceed to checkout කියන button එකට on click එකක් දාලා තිනවා checkout කියලා. ඊට පස්සේ මෙතනදී මම asynchronous function එකක් create කරගෙන තියෙනවා checkout කියලා. අපි බලමු මේ part එකෙන් මම මොනවද කරලා තියෙන්නේ කියලා. මෙතනදී මුලින්ම මේ function එකෙන් user payment process start කරන flow එක handle කරනවා. ඊට පස්සේ server side script එකට request එකක් යවනවා payment details generate කරන්න. ඒ කියන්නේ process folder එකේ තියෙන payhere process.php කියන file එකට. ඊට පස්සේ server response එක JSON format එකට pass කරනවා. ඊට පස්සේ payment details success generate වුණාද කියලා check කරනවා. success නම් payhere.startPayment data.payment කියන එකෙන් payhere payment window open කරලා user payment කරන්න start කරනවා. ඊට පස්සේ fail නම් alert එකෙන් error message එකක් show කරනවා default message එකක් දාලා. ඊට පස්සේ fetch request එක fail වුණොත් alert එකෙන් error connecting to checkout service කියලා user notify කරලා තියෙනවා. දැන් අපි බලමු මම payhere process.php කියන ෆයිල් එකේ coding part එක කරලා තියෙන්නේ කොහොමද කියලා. මෙතනදී මුලින්ම මම session එක start කරලා නැද්ද කියලා බලනවා. එහෙමනම් session එක start කරන්න කියනවා. ඊට පස්සේ අපේ connection.php ෆයිල් එක මම require කරන් තියෙනවා. ඊට පස්සේ මෙතනදී $_session login කියන එක set වෙලා නැත්නම් home false නම් user login වෙලා නැහැ කියලා අඳුර ගන්නවා. ඒ වගේම active account type එක buyer නෙවෙයි නම් ඒ userට ඒ action එකට permission නැහැ කියලා decision එකක් අරගන්නවා. ඊට පස්සේ මේ condition වලින් එකක්වත් true වුණොත්
unauthorized කියලා JSON response එකක් යවලා exit දාලා script එක run වෙන එක stop කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී session එකේ user ID එක තියෙනවා නම් ඒක use කරන හැම නැත්නම් default value එක විදියට 0 assign කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී value එක integer එකක් විදියට convert කරන්න තමයි int val කියන එක use කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ cart table එකේ user ගේ cart item select කරලා cart එකේ product ID එක use කරලා product table එකෙන් product name, price, image වගේ information join කරලා product seller ID එක use කරලා user table එකෙන් seller ගේ first name එක සහ last name එක join කරලා seller ගේ user profile සහ address tables join කරලා seller ගේ city ID එක සහ address ID එක අරගෙන order by එකක් දාලා newest items මුලින්ම show වෙන විදිහට sort කරලා තියෙනවා. ඊට පස්සේ current logged in user ගේ cart items විතරක් select කරනවා. ඊට පස්සේ parameter binding use කරලා SQL injection avoid කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ $cart item q false නම් හෝ num rows 0 වලට සමානයි නම් condition එක true වෙනවා. එහෙම වුණොත් JSON format එකේ response එකක් return කරනවා cart is empty කියලා. ඊට පස්සේ exit දාලා script එක stop කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ user profile table එක join කරනවා address table එකට. ඊට පස්සේ buyer ගේ address details access කරනවා. ඊට පස්සේ user ගේ city එක select කරලා current logged in user filter කරලා තියෙනවා. ඊට පස්සේ SQL injection avoid කරන parameter binding use කරලා query result එක ඒකේ buyer ගේ city ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් කරලා තියෙන query එක valid ද සහ result එක තියෙනවද කියලා check කරලා true නම් fetches of use කරලා buyer ගේ city ID එක අරගන්නවා. false නම් default value එක විදිහට 0 assign කරලා තියෙනවා. ඊට පස්සේ $buyer city ID කියන final variable එක buyer ගේ city ID එක store කරනවා. ඊට පස්සේ මෙතනදී මම කරලා තියෙන්නේ මුලින්ම cart එකේ product price එකතු කරලා total product price ගන්න use කරන variable එක create කරලා තියෙනවා. ඊට පස්සේ cart එකේ delivery charge එකතු කරන්න use කරන variable එක create කරලා තියෙනවා. ඊට පස්සේ cart එකේ seller track කරන array එක create කරලා එක seller multiple items තියනවා නම් delivery fee double count වෙන්නේ නැති වෙන්න අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ cart එකේ ඔක්කොම items එකින් එක අරගෙන subtotal එක ගණන් කරනවා. ඊට පස්සේ delivery fee එක seller base එකෙන් එකපාරම add කරලා seller list track කරලා double counting avoid කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් කරලා තියෙන්නේ product price සහ delivery charge එකතු කරලා user pay කරන්න තියෙන final amount එක sign කරලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ pay here payment initiate කරන්න අවශ්‍ය all basic details set කරලා තියෙන එක. ඊට පස්සේ මෙතනදී මම කරලා තියෙන්නේ pay here payment එක secure කරන්න merchant ID, order ID, total, currency සහ secret එක combine කරලා hash generate කරලා තියෙන එක. ඊට පස්සේ මේ part එකේ මම කරලා තියෙන්නේ user ගේ full name, email, mobile address, city, country කියන දේවල් database එකෙන් අරගෙන $user කියන variable එකට save කරලා තියෙන එක. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ buyer ගේ details, order amount, merchant information එක pay here payment request object එකක් prepare කරලා payment process start කරන්න ready කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම කරලා තියෙන්නේ server එකෙන් front end එකට success flag එක සහ payment details deliver කරලා payment process එක start කරන එක.
මේ විදිහට තමා මම pay payment gateway හරහා product purchasing process එකක් program කරලා තියෙන්නේ. Your smile lit up like a sunrise glow.